නිබන්න බුංචෝ. මේ තියෙන්නේ දෙවනි ඡේදයෙන් 28 වෙනි ප්‍රශ්නය දීලා තියෙනවා. මම මුලින්ම ප්‍රශ්නය කියවන්නම්. ඉමනෝ හේයාවා දොරෙදෙස්කා. දැන් කාමරය කෝකද? හරි ඡේදය කියවමු. වතෂිනෝ හේයනිවා තේබුරුගා හිතොත්සුතෝ. මගේ කාමරයේ මේස එකක් සහ ඉසුගා පුතත්සුතෝ. පුටු දෙකක් සහ හොන්දනාගා හිතොත්සු අරිමස්. හොන්දනා කියනවා පුත්‍රාක එකක් තියෙනවා. හරි. ඒ අදහස ගත්තමත් ඔබට පැහැදිලි පළවෙනි සහ දෙවෙනි පිළිතුරු වෙන්න බෑ කියලා. මොකද කියනවා හොන්දනාගා හිතොත්සු අරිමස්. පුත්‍රාක එකයි තියෙන්නේ කියලා. හරි. අපි ඊතුරු අදහස කියවමු. හොන්ගා තකුසන් අරිමස් කරා. පොත් ගොඩක් තියෙන නිසා. මොත්තෝ ඕකී හොන්දනාගා හොෂී දෙස්. පොත් ගොඩක් තියෙන නිසා තව ටිකක් විශාල පොත් රාක්කයක් අවශ්‍යයි කියලා කියනවා. තව විශාල පොත් රාක්කයක් ඕනි කියලා කියනවා. හරි. පොත් රාක්ක දෙකක් තියෙන නිසා අපි 1 සහ 2 පිළිතුරු ඉවත් කරමු. එතකොට 3 සහ 4 පිළිතුරු වලින් පොත් ගොඩක් තියෙනවා කියලා කියන නිසා පැහැදිලි පිළිතුර 3 වෙන්න ඕනි කියලා. විශාල පොත් රාක්කයක් අවශ්‍යයි කියලා කියන්නේ පොත් ගොඩක් තියෙන නිසා පිළිතුර 3.